හායි යාළුවනේ මේකේ part 2 අපි අද ටිකක් කලින් ආවා. ආවන් පස්සේ පිටිස පුරුදු කරනවා අපේ 10 වසරේ ළමයිට හෙලවිසි කරන්න ඒක ප්‍රැක්ටිස් එක තියෙනවා. තම ළමයි කුතුහලකම් ඉන්නේ. අර වැඩ ටික එහෙමමයි. මම දැන් තේන්නේ අපේ කොල්ලෝ ඉන්නවනේ. අපි වැඩ ටික කරගෙන යමු. ඊළඟට ඉස්සරහට වීඩියෝ ටිකක් දෙන්නම්. එහෙනම් ඉතුරු වැඩ ටික කරලා අප්ඩේට් දෙන්න. මුන් දැන් යනවා සිමෙන්ති කොටයක් ගේන්න. උන් ඒක අරන් එයි. උන් අරන් යනකම් අපිට වැඩ නැහැ. අපි ඉන්නව නිකන් අයියෝ මේ ඉන්නේ මිත් එක. ඕ ගියා. අරුන් දැන් යනවා. අපි ගාන්ස් කෑ ගහනවා අර ප්‍රැක්ටිස් කරන එක නේද? යාළුවනේ අතන ජවලින් එක ගහන්න තව මේ වෙන හෙල්ලක් අරන් එන්න කියලා කිව්වා. ඉතින් මං අරන් ආවා මේ තියෙන්නේ PT room එකේ අතුර. අර පිට්ටනි අපි මේක ඇරලා ගන්න ඕනි දැන්. මේ දැන් PT room එක. එඩි දිනුනේ නැහැ. මේ අලුතෙන් මෙතෙන්ට ආවෙන ඉස්සෙල්ලා තිබ්බේ වෙන තැනක. දැන් මේක තියෙනවා වේට් ටික. මේක මේ තියෙන හෙල්ල අපි අරන් යම් මේක ගත්ත යාළුවනේ හෙල්ල අපි මේක දෙමු. එතකොට දැන් ඉතින් සිමෙන්ති කොට්ට කියන එකක් ඉන්න වෙනවා. අපේ දිනුක කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි මේකේ පොඩ්ඩක් මේසන් වැඩ එහෙම වැඩිපුරම දන්නේ. එයා තමයි. එයා කියන විදිහට තමයි වැඩ ගන්න වෙන්නේ. අපිට අත්දව දෙන්න ඉන්නමු. මම නැති වීඩියෝ කරගෙන ඉඳ වැඩි උදව් ගන්න වෙන්නෙත් නැහැ. අපි දැන් මේක දීලා ඉස්සරහට බලමු. ආවා සිමෙන්ති කොට්ට ගෙන ආවා. සිමෙන්ති කොට්ටේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න කෑ ගහනවා. මොකද්ද වෙලා තියෙන්නේ? පැලුණාද? පැලුවා. මෙන්න මුන් ටික කොට්ටේ පළලා. මේ තියෙන්නේ සිමෙන්ති ගෙන ආවා. දැන් අර එකෙක් ගස් නගිනෝ එකෙක් ගස් නගිනෝ. අපේ යාළුවන්ගේ මොලේ තරම මෙන්න දැන් අපි පෝර කවරේට දැම්මා මේ සිමෙන්ති ටික මේ පේනවනේ පෝර කවරේ සිමෙන්ති. දැන් සිමෙන්ති කොටේ දැන් කන්න තමයි වෙන්නේ අපිට. වරෙන් කන්න බත්යක් දාගන්න. ඕක ගසන්න එපා. බත් එක්කනනේ. යන්නෝනි බං. යන්න නැතුව බං. මුන්ට තේරෙන්නේ නැහැ. සිමෙන්ති යන නැද්ද ජීවිතේට? මං අල්ලත් නැහැ. අල්ලත් නැහැ ඉතින් අපි දන්නවා. අයියෝ. මේ ඉන්නේ යාළුවනේ අපේ මකබාස්. මේ ඉන්නේ මකබාස්. මේ මකබාස්ලා කරපු වැඩ. උන් දෙන්න දැන් මොකක් කරේ වැඩක් කරයි. බලමු. මුළු සිමෙන්ති කොට්ටේම දැන් පෝර කවරකට දාලා ගොන් වැඩක් කරගත්තා. පැලෙයි බං. අත පැලෙයි බං. පැලෙද්දෙන් බං ඕක පැලෙන්න වැඩකුත් නැහැ. එන මකබාස්ගේ අත පැලෙද්ද මට පන්ති යන්නත් ඕනේ මට රම්බේ අත් පලාගෙන යන්න. මට පන්තිනෝ එහෙම. මට නෝට් ඊයකට පන්තිත් නැහැ. පැලෙන්නේ එහෙම බලංගිදි පැලෙන්නේ පැලෙ. කොබා පැලෙන්නේ පලන්න හැදුවේ. මෙතන මේ කැඩිච්ච හැන්දේට මොකද කරන්නේ? කමන්නේ අපිට නිකන් හම්බෙච්ච කොට්ටේ යාළුවනේ. කොට්ට භාගයක්. ඒ ඉස්කෝලේ ආපෙන් සර්ගෙන් නැති කිව්ද? හැල්ලුනේ බං. අන්න අර ටික මේව කරලා දාන්න. ලුක් කෙවිල්ල කේක. ආය අර හැම ළමයි. ඒ සෑහෙන උරුණක් යනවා. ඒක තමයි කිව්වේ. කොහෙ අපේ මකබාස් විකෝලයයි මේ රයිස් එකක් අරන් එනවා. ඔක සල්ලඩේ කියලා කියනවා. අර සිමෙන්ති ටික හලන්න ඌ රයිස් එකක් අරන් එනවා. කඩ වහලා. මේ අර අපේ අර මයික් මේ කැමරා වලට බය දෙන්නෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා. වන්නම් බයද? අනරු බය නැහැ. මූ බය නැහැ. අර පිටිපස්ස ඉන්න අර ගේම් එකක එකෙක් හරි. අර අන්න අර ඉන්න උත් බය. ඕක දාලි ඉවර වෙලා සුවල් එහෙම දකින්නවා බා. දැන් මේ ගහන එක පෙන්නන්න. ඒක පෙන්නු. දකින්න තමයි අර එක ගේම් එක. මෙන්න මෙතන මට හිතෙනවා බිමට හැලෙයි කියලා. දීප මන්දා. ඔය ඉතින් පිස්සු කෙලින්න එපා. හරි හරින් බා. පිස්සු නම් කෙලින්න එපා මහත්තයා. මෙන්න මෙහෙම අරගෙන ආපා මූ දෙන්න දාන්න. උගස්සනවා මන් දාන. උඹ ගහපන් ගාන.
අර ටික අර කරන් කුඩු කරන්න හරිනේ. කුඩු කරන්න පුළුවන් ඒවා. ඒක කුඩු කරන්න කවම කුඩු රත් චූරු ටික ඇලියනවා බා. යාළුවනේ අපි අතන හුලං වැඩි හින්දා අපි ආවනේ පොල් ස්ටේජ් එකට මේන් හෝල් එකේ. නැති සිමෙන්ති ටික හලා ගන්න විතරයි මෙතන අනන්නේ නැහැ. මේ තියෙන සිමෙන්ති ටික දැන් ওই ටික හලාගෙන ආය රෙට් යන්න ඕනි. ඒ අන සිමෙන්ති අනන්න. හරි මෙතන වැඩ ටික කොම වෙයි. එන පස්සේ මෙතනත් මේක හලා ගත්තා. අපි උන් යන දැන වැඩ නා. යන තැන හලා ගන්නවා මේක. එක වැඩ දෙක් කරන්න ඕනේ. අර මේසන් නැද්ද කියන අපිට දෙකින්න. අයි ගෙනාවේ නැද්ද ඒවා? ගෙනාලා නැහැ නේ කිව්වත්. මං එනවා මේසන් නැන්දගෙන් බයි. මේසන් නැන්ද ගෙනල්ලා නැහැ. ඒක අතන මම යනවා එක් ගෙන්න ආයි පල්ලයට මාළුක දුරුකුත් මේ. අද ඔය ප්ලාස්ටික් වහයි මං හිතන්නේ. බලමු මොනා කරන්නද දැන් අරෝගෙන් අහන්න වෙනවා මකබස්කින් මොකක් කරන්නද ඉන්නේ කියලා. දැන් 10 වෙලා මට 11 මාට පන්තියද මං කලින් යනවා මේ කට්ටිය 2 වෙනකන් වැඩ කරනවා කියලා කිව්වා. බලමු වැඩ කොහොම වෙයිද දන්නේ. මේසන් නැන්ද ගත්තා. මේ තාච්චියත් දාලා වෙයි. තාච්චිය අපි දානවයි කිව්වේ සිමෙන්ති තාච්චියේ වැලි තාච්චි 6ක් නැතුව 4ක් දානවා කියලා කිව්වා. අරු කියන විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් වැලි තියෙනවා. අපි මේ ටික දැන් සිමෙන්ති ටික හලා ගන්න ඕනි ඉස්සෙල්ලා. මේ මෙතන මේ සිමෙන්ති අනුප තැන බා. මෙතන සිමෙන්ති අනලා තියෙනවා බා මම ඉන්න තැන. පොඩි සිමෙන්ති අනෝ පාරක් තියෙනවා මේ කලින්. මේකට සිමෙන්ති මේ හෝල් එක හදන සිමෙන්ති අනලා තියෙන මෙතන. අවුරුද්ද මුල ඒක කිව්වේ. නෑ බා මේ සිමෙන්ති අනලා තියෙනවා අතන මේ හෝල් එකට. සිමෙන්ති අනලා තියෙනවා අතන ඉස්සරහා අපේ පන්ති ඉස්සරහා. එතනම අපිට ඕන අන්නන්න පුළුවන් කියලා කිව්වේ. දෙකටම කිව්වා. මෙතන කුඩු කරනවා. මෙතන මකබා. මේ දැන් අද මොකද්ද අපි කරන්නේ? සිමෙන්ති ටිකේ. පැස්ටික් වහනවද? ඔව්. හරි මං කිව්වා හරි අද පැස්ටික් වහන්න යන්නේ. හරි එනම්. කොහේද නැන්ද? අර මෙටි කුඩු කරලා අපි ආම්ල. මේ සුද්ධ කරලා භාගයක් ඉවරයි. මේ මෙතන අපි වැලි ටික සිමෙන්ති ටික අනන්න පොඩ්ඩක් සුද්ධ කරගන්න. මෙතන අනුනේ. මෙතන තමයි අපි අනන්න හදන්නේ. ඔය ටික සුද්ධ කරගන්නවා. මෙතෙන්ට දාගත්තා වැලි කියනවා අරහෙන් අපි යනවා වතුර ටිකක් ගේන්න අපි සෙට් එක. මොකද්ද මුසිකේ? අපි යන් අරහෙට බකට්ටයක් හොයාගෙන වතුර අරන් එන්නවා. අරහේ අරුන් මේ පේන්නේ පොඩි. අය මොකද අවුල? අරුන් ටික හලනවා පේන්නේ ආ මේ යනවා පේන්නේ මූ යනවා කොටන් කුඩු ටික කැට ටික කුඩු කරන්න යනවා. කුඩු ටික කැට කරා. අපි අරහෙට ගිහලා බකට්ටයක් හම්බෙලා වතුර ටිකක් අරන් එන්න. මම අපි බකට් එකක් හම්බෙලා බකට් එකට කියලා වතුර ටිකක් අරන් එන්න කියලා අපි එනවා. අන්න ඒකයි. මට තේරුන්නේ ඔය කියපේ. සිමෙන්ති ගානවල ඉවරයි. අර ඒ තාච්චිට දාගෙන ගියා. ජානිද ඔය බෝලේ වෙන්නපා. අර සිමෙන්ති වලින් බෝලයක් හදාගෙන පොඩි කාලේ වගේ ඉන්න වෙන්න. කො පෙන්නපා. වහන්නද? එපා ඕවන්නපා. මෙති.
මේ වතුර මදි බම් මට හිතෙන්නේ. ඕකට මදි කිව්වා වතුර. මෙතන අපේ බාස් වැඩ. පැච් වහනෝ. ඒ බපි ඕව අල්කෙන් තියමුද? මෙතන තියෙන්නේ යාළුවනේ හංසෙක්. මෙති දකින්න ඇති හංසෙක් වහනවා මට පේන්නේ නෑ. අවුව සැරයි. එපාර මූ වහගත්තා වීඩියෝ කරන එක. එන වැඩේ වෙනවා. ඒ මේ 2000 ගන්න දෙනවා බා. අපේ අයියේ කිව්ව 5000 විතර වෙනවා. මොනවද බා? ඔය කියන්නේ බා. දිනු කොච්චර වෙනවා? නේද වැඩ ටික අර කට්ටිය කරනවා. මේ මම යන්න හදන්නේ දැන් පන්ති. දැන් අර කට්ටිය වැඩ. මම යනවා. ඉතින් වීඩියෝ එක කරගෙන එහෙනම් පස්සේ හම්බෙමු. යනවා. අඩේ ඒක තවත් ගොඩක් ඇදලා යකෝ. මැරියා. උඹ මැරරක් කන්නේ ඔක පොලේ ගහන්න නැතුව. අර මට බගට් එක ගන්න දුන්නා. බගට් එක ගන්න දුන්නා.